සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයම් බදන්තා අපගේ මේ sannivedana මාධ්‍ය අසා සිටින සියලුම දෙනාට ආගම් ભેදයක් නැහැ කිසිම ආගමක කියලා ભેදයක් නැහැ අපි මේ අපේ දැනට අවුරුදු 2500කට ඉස්සර අපේ බුදුරජාණන් වහන්සේ දඹදිව ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතයේ රජගහ නුවර දැන් රජගහ නුවර හඳුන්වන ගිජ්ජකූට පර්වතයේ ඉඳලා වාසය කරන වෙලාවේදී මධ්‍යම රාත්‍රියේ 4 වරන් දෙවිවරු කියන මේ ලෝක ගෝලේ වටා නැගෙනහිර පැත්තෙන් දකුණු පැත්තෙන් බටහිර පැත්තෙන් උතුරු පැත්ත බාරව ඉන්න කියලා බෞද්ධ සංකල්පයක් තියෙනවා. බෞද්ධ ඉගැන්වීමක් මේ පිරිත් වලට අනුව ඒ දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ පිරිත දේශනා කරනවා. මේ පිරිතේ මේ පොත මට ලැබුණේ බෝධාගම ගෞරව බෝධාගම චන්දි මහතෙරුන් වහන්සේ නිකම් පරිත්‍යාග කර පොතක්. මේ පොතේ 8 වෙනි 7 වෙනි කොටස තමයි අද අපි විග්‍රහ කරන්න ලෑස්ති. මේකේ මේ ආටානාටි සූත්‍රයේ වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේට ගිජ්ජකූට පර්වතයේ මධ්‍යම රාත්‍රියේ අවිලා කියනකොට බුදුරජාණන් වහන්සේට කියන වෙසමුණි රජුරෝ මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ඉස්තරෝම දේශනා කරේ. ඉස්තරෝම දේශනා කරේ වෙසමුණි රජුරෝ උතුරු පැත්තට ලෝක ගෝලයේ උතුරු පැත්තට අයිති ප්‍රධාන දෙවියෝ තමයි වෙසමුණි රජුරෝ. ඒ රජුරෝ තමයි මේක දෙවියෝ තමයි මේක දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආගෙන ඉන්නවා. අපි මේ විස්තර කරුණ කිව්වා මේවා බලපුවාම ඔබතුමාලට ඒ විස්තර තේරෙයි. මෙතනදී ඒවා ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන උග්ගණ්ණාතු බන්තේ භගව ආටානාටිය රක්කම් බික්කුණම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් ගුත්‍යා රක්කාය අවිහිංසාය පාසුවර. මේ ඇයට හිංසාවක් නොවෙන්න මේ භික්ෂු භික්ෂුණී කියන කට්ටිය කැලේට ගිහිල්ලා රහසින්වත් පව් නොකරන නිවන් මාර්ගයේ යන්න කටයුතු කරනකොට මේ අර බුදුරජාණන් වහන්සේගේ ශික්ෂාපද වලට කැමැති නැති දෙවිවරු යක්ෂ කොටස් අති ප්‍රබල 이르දි බල තියෙන කට්ටිය කරදර කරනකොට මෙන්න මේ පිරිත කියන්න කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තියෙනවා පුබ්බේ නිවාසානුත්ත ඥානේ, චතුූපපාත ඥානේ, දිබ්බ චක්කු ඥානේ, දිබ්බ සෝත ඥානේ, පරිච්ඡ විඥාන ඥානේ මේ වගේ ඥාන ගොඩාක් බුදුරජාණන් වහන්සේලාට තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම බලලා ඉතින් ඒ වෙලාවේ ඉවසාගෙන අහගෙන ඉඳලා තියෙනවා. අහගෙන ඉන්නකොට වෙසමුණි රජුරෝ තීරණය කරලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නිහඬ වෙන්නේ එපා කියන්නේ නැහැ. නම් මේක මම දැන් මේ වෙලාවේ කියන්න ඕනේ කියලා වෙසමුණි රජුරෝ තීරණය කරනවා. තීරණය කළ වෙසමුණි රජුරෝ මොකද කරන්නේ? පෙන්නනවා මෙතන තමයි වටිනාකම. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරනකොට බෝසත්ත්ව කාලේ දැන් බුදුදහමේ පෙන්වන්නේ මේ ආත්මේ පමණක් නෙවෙයි. මේට ඉස්සරත් පටිච්චසමුපාදි වගේ දර්ශන වලින් පෙන්නනවා. මේට ඉස්සරත් අපි භවයේ මේ සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදිලා තියෙනවා. අනාගතෙත් නිවන් දැක්කේ නැත්නම් ඉපදෙනවා කියන එක තමයි බුදුදහමේ පෙන්වන සාරාංශය. එතකොට මොකද කරන්නේ? මේ අපේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ පතාගෙන මහ පොළොව ඇති නැති වෙන ඒවා අසංඛ්‍ය කල්පයක් පෙරම් පුරලා තමයි මේ බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ පත් වෙච්ච බුදුරජාණන් වහන්සේට මේ බුද්ධත්වයේ ලැබලා තියෙන ඥානයත් එක්ක මේ දෙවියෝ මේ හතරවරන් දෙවිවරු කියන දේ ඔක්කොම තේරෙන. ඒතර බුදුරජාණන් වහන්සේ නිහඬව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට මේ සතරවරන් දෙවිවරු කියන්නේ මොකද්ද? සත්බුදුවරු ගැන තමයි ඉස්තරෝම කියන්නේ. සත්බුදුවරුන්ට ඉස්තර තියෙන අපේ බුදුරජාණන් වහන්සේ ඊටත් ඉස්සර භවයේ පුරුදු කරලා තියෙනවා. ඉස්තරෝම බුදුරජාණන් වහන්සේ මනෝ පණිදාය කියලා වඩලා තියෙනවා. මනෝ පණිදාය කියන්නේ බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් මෝචේ පරේ තින්නෝහම් තාරේස්සාමි සංසාරෝගා මහබ්බය කියලා ඔය බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන හිතෙන් ඒ හිතෙන් කල්ප 9ක් ප්‍රාර්ථනා කරයි කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඊට පස්සේ කල්ප 7ක් බ්‍රහ්මදේව කියලා බුදුරජාණන් වහන්සේ කාලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපේ බෝසත්ත්වයන් වහන්සේ කල්ප 9ක් ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ කාලේ වචනෙන් ප්‍රකාශ කරලා තියෙනවා මම කවදා හරි බුද්ධත්වයක් ලබා ගන්නවා ප්‍රාර්ථනා කරනවා කියලා. ඊට පස්සේ තමයි ඔය පොත්පත්වල සඳහන් වෙන විදිහට
මුලින්ම අර අටවිසි බුදුහාරුන්ගේ දීපංකර බුදුහාමරයි කාලේ නියත විවරණ ලබන්නේ මෙයා කවදා හරි බුද්ධත්වයේ ලබනවා කියලා. අන්නේ අටවිසි බුදුවරුන්ගේ බුදුවරු 28 දෙනාගෙන් අන්තිම 7 දෙනා තමයි මෙතන මේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ මේ කල්පයේ බුදුවරු අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක 4යි ඊට ඉස්සර බුදුරජාණන් වහන්සේලා 3 දෙනයි. මේක ඉස්සර කල්පයක. අන්න ඒක තමයි මේ වෙසමුණි රජුරන් වහන්සේ මතක් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒක පෙන්වු කරනවා විපස්සිස්ස නමත්තු චක්කුමන්තස් තෙරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානු කම්පිනෝ වෙස්සබුස්ත නමත්තු නාහතකත් තපස්තිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස බුතිමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස් සබ්බදී අංගීරසස්ස නමත්තු සක්්‍යපුත්තස් තෙරීමතෝ යෝ හිමන් ධම්ම මදේ සබ්බ දුක්ඛා පනෝදන යෝ චාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සුන් තේජනා පිසුන මහන්තා වීතසාරදා කියලා පෙන්වු කර හිතන් දේව මනුස්සාන යන් නමස්සද්දි ගෞතම විජ්ජාචරණ සම්පන්න මහන්තම් වීතසාරදන් කියලා කියනවා. මේකෙන් පෙන්වු කරන්නේ මේක තමයි මේ ලෝකේ ඉන්න අපි බෞද්ධ නිසා අනිත් ආගම් ඔක්කොටම ගරු කරන ලෝකේ තියෙන ප්‍රධාන ආගම් තමයි Hindu ආගම. බුදුරජාණන් වහන්සේට අවුරුදු 15000කට ඉස්සෙල්ලා ඊට නැත්නම් 10000කට ඉස්සෙල්ලා ඊට පස්සේ Hindu ආගමත් එක තමයි බුදුදහම බිහුනේ. ඒ බුදුදහමට පස්සේ අවුරුදු 543කට පස්සේ ක්‍රිස්තියානි ආගම ලෝකයේ බිහි වුණා මැද පෙරදිග පැතිවල. ඊට පස්සේ ඒටත් අවුරුදු 620කට පස්සේ ඉස්ලාම් ආගම බිහි වුණා. ඒතර මේ ආගම් අතර තමයි අපිට ප්‍රධාන වශයෙන් ලෝකයේ අද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේට මේ වෙසමුණි රජුරෝ කියනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා නමස්කාර කරන්න කියලා තමයි කියන්නේ අර භාවනා කරන්න යන අයට කරදර වෙනවට. එතකොට මොකද කරන්නේ? ඒ බුද්ධානුස්සති වඩල, ධම්මානුස්සති වඩල, සංඝානුස්සති වඩල, දේවතානුස්සති වඩනකොට ඊටාමත් හොඳ ප්‍රබල ශක්තියක් එනවා භාවනාවත් එක්ක ආනාපාන සතිය තුළින් විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන්. පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යාන ලබන්න යනවා. සුඛ ඒකග්ගතා තතිය ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකග්ගතා සහිත චතුර්ථ ධ්‍යාන ලබන්න පුළුවන්. තවත් අවබෝධයෙන් යම් දේවල් කරනවා නම් අපි 100% බුදුරජාණන් වහන්සේලා වගේ අපිට පුළුවන් මේ සමාධි නැත්තම් ඉර්ධි සම භාවනා කටයුතු කරන්නට. එතකොට ඒ වලින් අපිට ගොඩාක් ප්‍රතිඵල ලැබෙනවා. එතකොට අද මේ සත්බුදුවරු තමයි අටවිසි බුදුවරුන්ගේ අවසාන බුදුවරු 7 දෙනා තමයි මේ වෙසමුණි රජුරන් වහන්සේ මතක් කරන්නේ. මතක් කරලා මොකද කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ හරි වටිනාකමක් පෙන්වන මේ ලෝකෙම මුළු විශ්වෙම කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ චක්‍රවාට වලින් මන්දාකිණි එහා මුළු ලෝකෙම මුළු ශීරපතේම මේ ශීරපතේම ගත්තාම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ වටිනාකම තමයි විජ්ජාචරණ සම්පන්න ගුණේ. විජ්ජාචරණ සම්පන්නම් මහන්තම විස්තරද. මේක තමයි දෙවිවරුන්ගේ බුදුවරුන්ගේ අතර තියෙන විශේෂම වෙනස්කම. විජ්ජාචරණ සම්පන්න කියන්නේ මේ ශරීරයේ පටිච්ච සම්පාදානුකූලව මේ ශරීරේ නැවත උපදින තත්ත්වයේ ඇති කරගත්තු එක තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා දෙවිවරුන්ට ගොඩක් බල තියෙනවා. ලෝකයේ ඔය හැම ආගමකුණත් ඒ දෙවිවරුන්ට එක බල තියෙනවා. ඒව නැහැ කියලා කියන්නේ ඒව තියෙනවා. ඒ ඔක්කොම මොකද කරන්නේ? සමස්තයක් වශයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචරණ සම්පන්න ගුණයට වඳිනවා කියන එක තමයි දූරතෝව. ඔය ඈත විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉඳලා ඒ වගේම වෙනත් දිව්‍ය ලෝකවල චක්‍රවාට මන්දාකිනි ශීරපතේ ඉන්න දුරේ ඉන්න දෙවිවරු දුරේ ඉඳලා බුදුරජාණන් වහන්සේට මකට වඳිනවයි කියලා තමයි මේ සත්බුදුවරුන්ගේ කියන්නේ. ඒතකොට සත්බුදුවරුන්ගේ වටිනාකම තමයි දැන් අපි දන්නවා ඒ සත්බුදුවරු වැඳහම අපිට ගොඩාක් ලෝකෝත්තර වගේම ලෞකික යසයිසුරුත් ලැබෙනවා. එතකොට මේ සත්බුදුවරු වැඳලා තමයි අපි මේ මතක් කරන්නේ අද පුරපසළොස්වක පොය දවසක් 2025 අප්‍රේල් මාසේ අද 5 වෙනි දින අද පුරපසළොස්වක පොය තා පොඩ්ඩකින් ගෙවෙනවා. පුරපසළොස්වක පොය පුර 8වක පොය පසළොස්වක ලබන සතිය තමයි පසළොස්වක පොය තියෙන අප්‍රේල් පොය 12 වෙනිදා විතර. එතකොට මේ පුර පක්ෂයේ මේ දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් අපේ මුළු ලක් පොළොවටම ඒ වගේ මුළු මහා පොළොවේ තියෙන සියලුම මහද්වීපවලට මහද්වීපවල ඉන්න ජනතාවට දැන් මේ ලෝකේ විශාල භූමිකම්පාවක් තිබුණා.
ඒ වලින් කරදරයක් තවත් ඉදිරියට භූමිකම්පා නොවේවා කියලා. ඒ වගේම විශාල යුද මැද පෙරදිග සංකල්පයක් තියෙනවා මේ වෙනකොට. ඒ සියලු දේම අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ශක්තියෙන් සතර වරන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට අවශ්‍ය මේ ටික අපි මේ නිමාවට පත් කරන මේ සත්‍යානෙන් ඒ යහපත වෙන්න කියලා.